Tudo. ඔයාලේ නතර කරලා ඔයාගෙන් ලෑස්ති වෙන්නකෝ අපිට පොඩි ගමනක් යන්න. කොහොමද? අපි අඳුමුත් ගත්තා නීති. කොකෝ ඔය ටික මං ගන්නම් දෙන්නකෝ. කොහොමද යන්නේ අනේ? ලෑස්ති වෙන්නකෝ ගිහිල්ලා මං යන ගමන් කියන්නම්කෝ. ඔන්න ඔයාලා මේ දවස්වල නිතර අහන දෙයක් තමයි අක්කයි අයියයි දෙන්නම ලස්සන වෙලා කියන්නේ. දැන් ඔයාලා බලන්න ලේඩීස් සැලූන් එකට ඇවිල්ලා අයියා කොහොමද ලස්සන වුනේ කියලා. බලාගෙන ඉන්නකෝ. ඉඳගෙන හිටියත් ලස්සන වෙන තැනක් මෙතන. ඒ තරම් මේ පරිසරය හරිම පුදුමයි. හැමදාම අපිට කෑම හදලා දෙන අපිට රසට කෑම හදලා දෙන සුදුට මම හිතුවා මේ අලුත් අවුරුද්ද උදා වෙන වෙලාවේදී ලස්සන gift එකක් දෙන්න. ඉතින් ඒකට මට ලස්සන තැනක් සෙට් වුණා. තැන මොකක්ද? කියන්නේ කොතනද කියලා මම පස්සේ කියන්නම්කෝ. අපනම් ඔන්න ලස්සන වීගෙන එනවා. මාත් ඉතින් ටිකක් කම්මැලිකමේ තමයි හිටියේ. හැබැයි ඉතින් මටත් කම්මැලිකමේ වැඩි වෙලා ඉන්න උනේ නෑ. අක්කා එහාට මෙහාට වෙනකොට මාත් ඉතින් සැලුන් එකේ නංගිලාට කියලා පොඩි පොඩි වැඩ ගෑල් ටිකක් දාගත්තා. අපිත් ඉතින් ලස්සනට ඉන්න ඕනේ. නංගිලා ඉස්සරහා නෝන්ලි වුණත් කමන්නේ කියලා සමහර තැන් වලදී නම් පරිස්සම් වෙනවා. ෆේෂල් එකේ සැපට අක්කට නින්ද ගියපු හින්දා මම ඉතින් නංගිලාට කියලා පොඩි පෙඩිකියුර් එකකුත් දාගත්තා. වැඩ වගේම තමයි මෙතන සැලකුවේ. සුපිරි. මගේ වැඩ ටික ඉවර වෙන්න කලින් මම බයි ඉතින් අක්කට හැරෙයිවා. නංගිලා වෙලාවට ලස්සනට වැඩ ටික ඉවර කරා. අක්කත් ඔය හැරියේ. ඇත්තට මේ ට්‍රීට්මන්ට් එකට සුදු ලස්සන වෙලා, රිලැක්ස් වෙලා, කූල් වෙලා තමයි එළියට ආවේ. ඔන්න බලන්නකෝ මම බොරුද කිව්වේ කියලා. මම දැන කියන්නම්. අවුරුද්දෙන් පස්සේ ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ. අපරාධ ලේඩීස් සැලූන් එකක් නේ. නැත්නම් අර මොනවද කරගන්න තිබුණේ? ඔය කතාව විශ්වාස කරන්න එපා. රජීගම ටවුන් එකට ආවොත් හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනක තමයි ක්ලීන් වේ සැලෝන් එක තියෙන්නේ. කවුරුත් දන්න රජීගම ලංකා බැංකුව ඉස්සරහම තමයි ක්ලීන් වේ සැලෝන් එක තියෙන්නේ. බ්‍රයිඩල් ඩ්‍රෙසින්, නෝමල් ඩ්‍රෙසින්, මැනිකියුර්, පෙඩිකියුර්, ෆේෂල් වගේ සර්විසස් රාශියක් මෙතනින් ඔයාලට කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයා අනාගතයේ සැලෝන් එක වැඩ කරන්න, ඔයාගම කියලා සැලෝන් එකක් දාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ වගේ කෙනෙකුට අවශ්‍ය සැලෝන් කෝසුත් තියෙනවා මෙතන. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.